ඔන්න අද අපි ඉගෙන ගන්න යන්නේ ඔයගලන්ට මේ සිංහල අච්චුකදී තියෙන ලේසි පාඩමක්. ඒක තමයි මේ ගුත්තිල වෙන නද පාඩම. හරි. අපි බලමු මේ කට්ටිය කොහොනේ. මේ කට්ටිය නෑනේ අද. අර වැත්තෑවේ හාමුදුරු ලියපු මේ ගුත්තිල කාව්‍ය ගැනද අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ. ඔව් මේ පාඩම තමයි අන්න හරි. ඒ හාමුදුරු ලියපු එක තමයි. මේ හාමුදුරු මේ කොහේ හිටපු කෙනෙක්ද? එයා හිටියේ වයම් පළාතේ සත්කෝරළේ 15 12 පත්තුවේ වැත්තෑව කියන ගමේ තමයි මේ හාමුදුරු වැඩ වාසය කරේ. එහෙමද මේ ගුත්තිල කාවේ කොච්චර පද්‍ය සංඛ්‍යාවක් තියෙනවද? මට හිතෙන විදිහට මේ පද්‍ය 511ක් වගේ තියෙනවා. ඔව් නේ 511ක් වගේ තියෙනවා. ඉතින් මෙන්න මේක රචනා කරන කවුද ආරාධනා කරේ? මට මතක හැටියට අර සිරිපැරගොම්බා රජුට සේවය කළා අර ඇමතිවරයෙක් මේ සලාවත ජයපාල කියලා. අන්න එයාද කොහෙද මේ ආරාධනා කරේ? ඕ එයා තමයි ආරාධනා කරේ. ඉච්චරද තියෙන්නේ. ඔව්වනේ මේ ලොකු දෙයක් නෑ චූටි කතාවක්. අපි එහෙනම් කතාවට යමු.